සුබම සුබ රාත්‍රියක් කළ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිර්වාද ගෙනින අතර උන්වහන්සේ යහපත් සුන්දර දවසක් නිම කරන්ට ඔබටත් මටත් උන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාවත් අනුග්‍රහය නිසා අපි දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන අතර හොඳයි වෙනද වගේම අද දවසේත් යාඥා ඉල්ලීම් වලට යාඥා කරන්නට ප්‍රථමව අපි දෙවියන්වහන්සේගේ වචනේ යම් කාරණාවක බලලා අපේ ආත්මය අපි ඇදහිල්ලේ ශක්තිමත් කරගෙන කාරණා උදෙසා අපි එක්සිට් වෙමු. අද මේ රාත්‍රියම ඔබ සමග බෙදා ගන්නවා 2 තිමොති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදය සුද්ධ ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණව සියලු යහපත් ක්‍රියාවලට සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් ධර්මිෂ්ඨකම ගැන ගුරුකම් දීමටත් ප්‍රයෝජනවත්ව තිබේ. මේ ස්ථානය තුල පාවුතුමා තිමෝතියස්ට මේ ස්ථානය තුල කියන දෙවියන් වහන්සේගේ මිනිසයා සම්පූර්ණ සියලු යහපත් ක්‍රියාවල සූදානම්ව සිටින පිණිස දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල ඉගැන්වීමටත් තරවටුවටත් හික්මවීමටත් දෙවියන් වහන්සේ වචනේ කියනවා. උන්වහන්සේගේ වචනය ඉගෙනගෙන ඒක තුල ජීවිතේ පිහිටගෙන ඒක තුල ජීවිතේ ගොඩනගාගෙන යන්නා වූ ගමනක් විස්තාරිත ඔබට මට සඳහන් කරනවා. කිතුණු ගමන බලපෑමක් සහිතව ඔබ මේ පොළවේ ජීවත් වීමට නම් ඔබට ආත්මික පුහුණුවක් අවශ්‍යයි. දේ වචනේ තුලින් ඔබට ධර්මිෂ්ඨකම ගැන පුහුණු කරනවා. දේ වචනේ ඔබව දිනපතා ජයග්‍රාහී ජීවිතයකට ඔබව සකස් කරනවා. ඒ නිසායි ඔබට මට මේ සුද්ධ ලියවිල්ල දීලා තියෙන්නේ. ඒ නිසා ඔබ ඒ තෝරාගෙන ඒ තුල ඔබ ජීවත් විය යුතුයි. ඔබගේ චරිතය ඔබගේ සිතිවිලි නිර්මාණය කිරීමට දේව වචනය ඔබට ප්‍රයෝජනවත්. ඒ නිසා දෙවියන් වහන්සේගේ මාර්ගයේ තෝරගෙන ඔබේ අලුත් ජීවිතය පුහුණු කරගත යුතුමයි. නැතුව දේව වචනේ නැතුව ඔබ යාඥා කරන්නේ නැති දේව වචනේ ඔබ කියවන්නේ නැති කෙනෙක් ලෙස ඔබ මේ පොළොවේ ඉන්න ඔබට බලපෑමක් ඇති ජීවිතයක් ඔබට කවදවත් ජීවත් වෙන්නට බෑ. ඒ නිසා ඔබ බලපෑමක් සහිත කෙනෙක් වෙන්න නම් ඔබ දේව වචනේ මත ඔබගේ ජීවිතේ පිහිටගෙන ඒ තුල ඔබගේ ජීවිතය සකස් කළ ගත යුතුමයි. ඉතින් මේ රාත්‍රී කාලේ දෙවෙනස් ඔබට මට දෙන්නා වූ පණිවිඩය තමයි. දේව වචනය ඔබව ධර්මිෂ්ඨ මිනිසෙක් බවට පරිවර්තනය කරනවා. ඒ විතරක් ඔබ ජයග්‍රාහී ඔබ බලපෑමක් කරන මිනිසෙක් බවට පත් කරනවා. දෙවියන් වහන්සේගේ වචනය තුල ඔබගේ ජීවිතය ඔබ ගෙන යා යුතුමයි. ඔබ ක්‍රියාපොතේ 20 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදෙදි කියනවා. දැන් දෙවියන් වහන්සේටද නුඹලා ඉදි කිරීමට පිරිසුදු කරන ලද සියල්ලන් අතරේ නුඹලාට උරුමයක් දෙන්නත් හැකි වූ උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයටද නුඹලා බාර දෙමි. දේවචනය අපිට පැහැදිලිවි. මේ ස්ථානයේ කියනවා. උන්වහන්සේගේ අනුග්‍රහයේ වචනයට උන්වහන්සේ කියන මම දබල බාර දෙනවා. ඔබට මට දිනපතා උන්වහන්සේගේ වචනය අවශ්‍යයි. උන්වහන්සේ ඔබට මට අනුග්‍රහය දෙනවා මේ ලෝකේ ජීවත් වෙන්න. උන්වහන්සේ ඔබට මට හැකියාව දෙනවා මේ පොළොවේ ප්‍රශ්නය වලින් ඉහළ ජීවත් වෙන්න. ඒ වාතාවරණයන් වෙනස් කරන්න හැකියාව උන්වහන්සේ ඔබට මට උන්වහන්සේගේ වචනය තුලින් දෙනවා. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ එක්ක ගමන් කරන කෙනෙක් වෙන්න. ඔබ වචනේ සොයන්න. ඒක ඔබගේ ජීවිතේ ඔබගේ ජීවනය කරගන්න. එක ඔබගේ සලස්ම කරගන්න. ඒක ඔබගේ ජීවන රටාව කරගන්න. දේව වචනය. උන්වහන්සේ ඔබව පුදුම ලෙස ලෝකෙට පුදුමයක් කරන්න යනවා. ඔබගේ ජීවිතය වෙනස් කරන්න උන්වහන්සේගේ වචනයට පුළුවන්. උන්වහන්සේට ඔබට සමාදානෙ දෙන්න පුළුවන්. ඔබගේ ප්‍රශ්න ඔබගේ වේදනාවලට උන්වහන්සේට පිළිතුරු නිදහස් කරන්නට නම් ඔබ වචනේ සොයන්නෙක් වෙන්න. උන්වහන්සේ කියන මම ඔබලා ඉදි කරනවා. මම ඔබලා ගොඩ නගනවා.
එක මගේ වචනය කරන්න පුළුවන් වහන්සේගේ වචනය තුළ පැහැදිලිව කියනවා. සුද්ධාත්ම දෙවියන් වහන්සේ මේ රාත්‍රියේ තුලත් ඔබගේ වචනය තුලින් ඔබ වහන්සේ අපිට දෙන්නා වූ පණිවිඩය නිසා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා තාත්තේ. වහන්සේව සොයන කෙනෙක් බවට අපේ ජීවිතය වෙනස් කරන්න. ඔබව හඹා යන කෙනෙක් බවට ඔබගේ වචනය තුල ස්ථිරව සිට ගන්න කෙනෙක් බවට අපේ ජීවිත වහන්සේ පත් කරන්න දෙවෙනස. ඔබගේ ආශිර්වාද ඔබගේ අනුග්‍රහ ඔබගේ සැලසුම් අපේ ජීවිතේ සැලසුම් කරන්න පියාණනි. ඔබ වහන්සේ අපි වෙනුවෙන් పూర్වේ නිදහස් කරපු ජීවිතය තුළ ජීවත් වෙන්න. අපි එකිනෙකට උපකාර කරන්න කැමති රාත්‍රිය අපි ඔබ ගිලිනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් සුනාමයෙන්. ආමේන්. දැන් දවසෙත් මම යාචනා කරන ඔබ රෝගී කෙනෙක්ද ඔබ නිවසක ඔබ රෝහලක සිටිනවද? දෙනසක වචනේ ජීවමාන උන්වහන්සේගේ වචනේ දෙමුවත් කඩුවක්. ඒක නැවත හිස් වෙන්නේ නැහැ කියලා වහන්සේගේ වචනේ ලියා තිබෙන ප්‍රකාර දැන්. වහන්සේ ඔබ මත ඒ වචනේ නිදහස් කරන ඔබව සුව කරංචන. හාලෙලූයා. ස්වාමී හැම කෙනෙම ජීවිත මම ඔබ ඉදිරියට තබනවා ස්වාමී. ඔබගේ බලය ඔබගේ අනුග්‍රහය ඔබගේ ආශිර්වාද හැම කෙනෙක් මත නිදහස් කර දෙන්න. යම් කෙනෙක් රෝගීව වේදනාවෙන් සිටින මේ වෙලාවේ ස්වාමී වහන්සේගේ සුවය සමාධානය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඒ ජීවිත මත දැන් නිදහස් කරන තපියන්නේ. ඔවුන් අත්කසන ආශිර්වාද කරන්න කියලා. ඒ වගේම දෙවෙනි සද්ද දවසේ විවිධ ලෙස ජීවිතය අරගල කරමින් ගිහපු හැම කෙනෙක් වහන්සේ අභිමුඛයට ගෙනිනවා. යම් කෙනෙක් මේ රාත්‍රියේ සමාදානයක් නැතුව සිටිනවද දවසේ සිදුවුණු සිදුවීම් නිසා උන් එපා වීමෙන් කලකිරීමේ ව්‍යවුල්කම සිනවද අනේ මගේ දෙවියන් ඔබගේ සමාදානය ඒ ජීවිත මතද නිදහස් කරන්න කියලා අතර පියාණන් සුබනින්දක් දෙන්න උදෑසන නැකින එකිනෙකනට කරුණාව නිදහස් කරන්න අපි ඉල්ලනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමේන්. බයම කෙනෙක්ටම ජේසුස් පිටයි.